පින්වතුනි ඔය අපි වැඩසටහනක් පටන් ගන්නකොට අපි බුදුන් වඳිනකොට තුන් පාරක් නමස්කාරය කියලා තිරුවන් සරණ කියලා පන්සිල් ගන්නවනේ. ඔන්න ওই ටික හරි අපිට හැදුනා නම් අපි හතර පාය යන්නේ. අපිට ওই ටිකවත් කරගන්න බැරුම් ඉන්නේ. මේ මහා ලොකු පඬිත කතා කිව්වට. ඇත්ත කතාව. තිරුවන් සරණයි පංචශීලයේ කියන තැනටවත් අපිට එන්න බැරුව ඉන්නේ. උත්සාහ කරන්න ඕන. බයිසිකලයක් පදින කෙනා බයිසිකලේ නගිනකොටම පොඩියුම් වැටෙනවා. ඊට වැටෙන්න මේක බයිසිකලේ පදින්න. ආයෙ වැටෙනවා. මෙහාට හරියට පදින්න බෑ වැටෙනවා. හැබැයි අදාරින්නේ නැහැ මනුස්සයා. ඒතර වැටි මේක පැද ආයෙ වැටි පදින්නත් බෑ. මෙයා බයිසිකලේ අතෑරපු කෙනෙක්ද බයිසිකලේ පරිහරණය කරන කෙනෙක්ද? පරිහරණය කරන කෙනෙක්. පදින්න බැරි වුණාට. ඒ වගේ කැඩුනා සිල් සමාදන් වෙලා නැවත පංචශීලයේ සමාදන් වෙවි රකින්න උත්සාහ කරනවා කියන්නේ එයා දුස්සීලයක් නෙවෙයි. එයා සීල් රකින්න මහන්සි වෙන කෙනෙක්. පැහැදිලිද මම කියන්නේ? ඒකයි. ඒ වගේ මිනිස්සු නිරේ යන්නේ නැහැ පින්නතුනි. මට කියන්න ඕමනාව තිබ්බේ. මේ මැරෙන වෙලාවට මේවා මේ තල්ලු කරන්න එපා. මැරෙනකොට මොකක් මතක් වෙයිද? කොහොම මැරෙයිද? කියලා මේ නොදන්නා නොතේරෙන තැනකට පරලෝ තල්ලු කරන්න එපා. මැරිලා ඉපදෙන දැන තීරණ වෙන්නේ දැන් අපි ඉන්න විදිහත් එක්කයි. කර්මාන රූපව කොච්චර අපි මොන විදිහට සංසාරේ මැරිලා ඉඳලා පින්නතුනි. අපිට මේ ජීවිතේ කොහොම මැරෙන්න තියෙන්නේ අපි දන්නේවත් නැහැ. ওই බස් පෙරලෙන ওই මිනිස්සු බස් එක පෙරලෙන කල් ජීවිතේ විතර තියනවාද අපි බස් එකකින් පෙරලලා මැරෙයි කියලා. තංගල් පැත්තේ ඉඳලා ගියානේ මිනිස්සු මේ බණ්ඩාර වලට මැරෙන්න. නේ කොහෙද මිනිස්සු මැරෙන්නේ කියලා හිතන්නකෝ. ඉතින් ඔය නම් මහ පොළොව මත අර පිටරට මිනිස්සු කිලෝමීටර් 2කමාරක් වතුර අස්සට ගියේ අප මැරෙන්නේ නැකින් මැරෙන්න ආකහේ මැරෙනවා සංසාරේ.